ගමනක් යන්න එළියට බැස්සොත් ඉවරයි. පේනවනේ වෙලා තියෙන කරුමේ. බලන්න ඕනේ ගමනක් යන්න එළියට බැස්සොත් අපිට වෙන දේ. හරි පේනවද? එක දුරයි එන්න හම්බුනේ නෑ බා. බයිසිකලේ මෙතනින් දාගත්තා. කඩයක් ගාවට වෙලා ඉන්නවා මේ. අපිට වෙන වැඩ. පායනකන් ඉඳලා තමයි යන්නේ. පායන පාඩම් නෑ මට. ඉබ්බට වැඩි හයියෙන් වහිනවා. මොකද කරන්නේ? වැස්සේ යන්නත් බෑ. වැස්ස කොහමද කියලා? මේ වැස්සේ ගිහිල්ලා තෙමුණොත් ඇති. ගෙදරට වෙලා ඉන්නේ. මම ඉන්නේ මේ හරියට කියන්නේ වස්කඩුව. වස්කඩුවද නෑ පොතු පිටිය මචං මෙතන පන්සලක් තියෙනවා නේ. තූපාරාම වෙන්නේ නැති තේන්නේ පොතු පිටියේ පන්සල මරු තැන හැබැයි දැන් මගට එනකොට මට සෙට් වුණා සුපිරි කඩ ගෑල්ල මොකෙක්වත් නෑ පරණ වහලා දාපු කඩයක් දුන්නේ. මොන්නෝකයි වැඩි. විනාඩි 5යි බලන්නේ පචං. පැවුවේ නැත්තම් තෙමීගෙන ගියා. එච්චරයි. යුසීම පැනලා දින්නේ දැන් හොදේ. ඒ විදිහට කලබලයට යන්න වෙලා දින්නේ ගමනත් ඒක. හදිස්සිය වැඩි. ඉවසීම පැනලා දින්නේ මචං. දැන් නම් කොහොමත් යනවා තෙමීගෙනම හරි යනවා පුතේ. දැන් තෙමීගෙන හරි අනේක තමයි කරන්න දෙන්නේ. මොකද පායන පාටක් නැහැ මේ වැස්සේ. පොඩ්ඩයි. කොට මත බෑවේ. දැන් නෑ ෆෝන් එකත් අල්ලගෙන පිස්සෙක් වගේ. ඕන මචං අම්මට උඩෝ. එල. හරිද? එල.